Anjir. Kamu? කොහෙද යමු කියන්නේ? යන්නේ පොලිසියට. සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා. තමුසලා චිත්‍රපටි බලලා ගහන ගේම් නීතියට යතයි පුතා. පොඩ ඉන්න සර්. පොඩ ඉන්න මට රීසන් එක මොකද්ද කියන්නේ මාව අරෙස්ට් කරන්න. එහෙම අරෙස්ට් කරන්න බෑනේ. දැන් මම වාහනයක් විකුණන්න හැදුවේ. දැන් ඔයානේ වාහනේ ගන්නනේ. ඔයා මාරබඩුවට ඔයාද පොලිසිය කරන් ආවේ. ඒ මොකද්ද දැන් මගේ ඩොකියුමන්ට්ස් ක්ලීන් නෝන. අපරාධයකට සම්බන්ධ වාහනයක ඇත්ත තොරතුරු සූක්ෂමව වෙනස් කරලා රහසිගතව විකුණන්න තත් කරනවා කියන්නේම අපරාධයක්. මොකද්ද අපරාධයකට සම්බන්ධ වාහනයක් කියන්නේ? මම වාහනේ විකුණන්න හැදුවේ සර්. ඔයා ආවේ වාහනේ ගන්නනේ. පොඩක් ඉන්න. ඔයා කවුද? මං කවුද කියන එක අදාළ නෑ. කරුණාකරලා නගිනවා කියලා ජිප් එකට. ඇයි මොකටද ජීප් එකට නගින්නේ? පිස්සුද ඔයාලා? මේ මම කොහෙවත් නගින්නේ නැහැ. මොකද මං කිසි වැරද්දක් කරලා නැහැ නේ. මම මොකටද ජීප් එකට නගින්නේ? නිකන් කරදර විදින්න නැතුව කට වහගෙන නගිනවා ජිප් එකට. නැත්තම් බෙල්ලෙන් අල්ලලා දාන්නේ. මේ ඔෆිසර් පොඩ්ඩක් ඉන්න. මේ එහෙම ප්‍රොපර් රීසන් එකක් නැතුව ඔයාලා මාව අරෙස්ට් කරන්න බෑ ඔෆිසර්. අතරින්න මාව. මේ මම ඔයාලා ඔය කියන කිසි දෙයක් කරලත් නැහැ. කිසි අපරාධයක් කරලත් නැහැ. ඔයාලගේ ඔහොම බාල්දු කතා අහන්න මම ලෑස්තිත් නැහැ ඔෆිසර්. මේ අන්ලොක් කරන්න මේක නේ. ඉක්මනට. තමුසලා දන්නේ නැති වුණාට අපි මේ වාහනය ගැන සෑහෙන විස්තර දැනගෙන ආවේ. ඔෆිසර් මේ වාහනේ මගේ වාහනයක් නෙවෙයිනේ ඔෆිසර්. මමත් පර්චේස් කරනෝනේ තැනකින් මං වාහනේ තර්ඩ් ඕන වෙන්නේ. දැන් ඔයා ගත්තාම වාහනේ ෆෝර්ත් ඕන වෙන්නේ. හරි ඒව පොලිසියට ගිහිල්ලා බලාගමු. පොලිසියට යන්න කිසි වැරද්දක් කරලා නැහැ. ගිහිල්ලා කරුණාකරලා ජිප් එකට නගිනවා. පොඩ්ඩක් ඉන්න. ඔයගොල්ලෝ ලොකු වැරදීමක් කරා. මේ මට අත තියන්න බෑ ඔයගොල්ලන්ට එහෙම. මේ මට අත තියන්න බෑ. සැර කරගන්න දෙන්න එපා. මල්ලි මේ එහෙම ගෙනියන්න බෑ. ආරෝ ජිප් එකට.